ආයි මේ පාර අවුරුද්දට ඇඳුම් ගන්න ඕනේ අද යනවා තිලක වර්ධනයකට. ඉතින් පට්ට සෙනගක් ටවුන් එකෙත් අද මාරි දෙන්න ඉන්නවා. ඉතින් යන්න කලින් මෙතන මේ කහිර පැන ගන්න ඕනේ. ඉතින් මේ කහිර පැනගෙන අපි යමු ගමන. මේ කහිර පැනපුවාම මෙන්න මේ පැත්තේ වෙන තිලක වර්ධනයක. අර තියෙන ඔන්න ඔතන තමයි අපි යන්නේ. අපි ගිහිල්ලාම කතා කරමු. අම්මට සිරියස් වෙනකක් ඉන්නේ කොහමද මේ පාක් එක ඉතින් පාක් එකේ මෙච්චර සෙනග නම් අද ඇතුළට මෙන්න තිලක වර්ධනය. අපි යමු ඇතුළට. මෙතන මාර ආතල්ලක් තියෙනවා. ඉතින් මං ඉතින් මේ යන පාටි බෙලක් කියලා. මේක යන්නේ නැහැ. අපි තමයි යන්න ඕන. AC දාලා මාර ලල්ලේ තියෙනවා මෙතන. බුදු සෙනගක් ඉන්නේ ඈ. මෙච්චර සෙනගක් මැද නඳුන් ගනින්කෝ. ඉතින් මෙන්න මේ කලිසම් තමයි තියෙන්නේ. මේ වගේ එකක් මොකද? මේවා මාර ටෙක්නොලොජි යන්නේ තියෙන්නේ. මේ shaped. Aduh, diga lang ඇති ඈ. Das 295 brand එක. quality එකක් තියෙනවානේ. අන්තිමට එක brand එකක් තෝරගත්තා. නේද? ඔන්න ඕක තමයි ගත්තේ. අවුලද? ඔන්නෝක තමයි ගත්තේ. බලමු බිල් එක දාගෙන. ගත්තා කලිසම. නේද? ඇඳලා බලමු සෙට් වෙනවද කියලා. මේ දෙන්නේ. ඕල නැහැ නේ. ෂේප් නේ කලිසම. මේ දෙන්නේ සුපිරියට. ඉතින් මේකේ තම දාතල්ලක් තියෙනවා ඈ. ඉතින් කලිසම ගත්තා. දැන් තියෙන්නේ මේක බිල් කරගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ බහින පඩි පෙළ අර ඉබේ යන්න දාලා තිබ්බනම් නිකන් හිටගෙන ඉඳී යනවා. ඒ ආතල්ලෙක් ගන්න බැරි වුණාද? උපරා හරියට. මෙතනින් තමයි අපි පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් හරියටම ඔන්න ඔය පැත්තේ ඉඳලා මෙන්න මෙතනට එන්න. එතකොට පුරට තිලක වර්ධන ඔන්න එහෙනම් ඒකනත් ඇඳුමක් ගත්තා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඕකේ. මෙතනට මාරු view එකක් පේනවා ඈ. මාරු view එක ඈ. එහෙනම් අදට වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. ඒ වගේම ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තිලක වර්ධනයක ගාව ඉඳන් මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් ඒ වගේම තව ඔයාලට පෙන්වන්න එක දෙයක් තියෙනවා. ඒ දෙත් වෙන්න. ඔය ශ්‍රී ලංකාවේ උදා මුදා. මෙයාලා හින්දා තමයි අපි මේ මාරි ඇඳුමක් කරන් සතුටින් ඉන්නේ. ඒදෙත් මතක තියාගෙන නැති මම වීඩියෝ එකේ යනවා මෙන්න තියෙනවා තිලක වර්ධනයක ඔයාලා එනවා නම් කුරුණෑගල ස්ටෑන්ඩ් එකේ ඉඳන් දඹුලු පාර තමයි එන්න ඕනේ හරි එහෙනම් ඉතින් අතර වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාන්න අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න එහෙනම් ඉතින් බයි BS පරිස්සමට